ගලවලා ඊට පස්සේ මේ අපි හැමදේම චෙක් කරනවා මෙතනින් එහාට මේ වොෂර් වලින් ලීක් වෙනවද, ඒ වගේම මේ බ්‍රේක් ලයිනර් ගෙවිලා තියෙනවද, ඒ වගේම මේ තියෙන හබ් බෙයාරින් මොනවාද ඇබ්නෝමල් සවුන්ඩ්ස් එනවද කියලා. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට කැලිපර් පින් එක ස්මූත්ලි එහෙට මෙහෙට යන්න පුළුවන් වෙනවනේ. එහෙට මෙහෙට සහ උඩ පහළට. මේකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මේ කැලිපර් පින් ග්‍රීස් කරන එක, ඒ වගේම මේ තියෙන පිස්ටන් එක. මේ පිස්ටන් එක ආරක්ෂා වෙලා තියෙන්නේ මෙන්න මේ බූට් එකෙන්. එතකොට මේ බූට් එක සමහරවිට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. මොකද මේක බ්‍රේක් ගහනකොට මේ පිස්ටන් එක මේ විදිහට එළියට එනවා. ඒ එළියට එනකොට මෙන්න මේ තියෙන කැලිපර් බූට් එකෙන් තමයි මේක ආවරණය කරගන්නේ. නැත්තම් මොකද මේක එළියට නිරාවරණය වුණොත් මේ බූට් එක කැඩලා තිබිද්දී මේකට වතුර නැත්තම් ජල වාෂ්ප එකතු වුණොත් එහෙම මේක බ්‍රේක් ඔයිල් එක ඉස්සරහදී කලවම් වෙලා මේ පිස්ටන් එක මලකට ගන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ බූට් එක හරියාකාරව තියෙනවද කියන එක. ඒක කැඩලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේක රිප්ලේස් කරන්න සුදුසු දෙයක් තමයි ඒක මේ බ්‍රේක් පද්ධතිය. එතකොට මේක මලකට කෑවොත් වෙන විපාකය තමයි මේක ඉස්සරහට ඇවිල්ලා සමහර වෙලට හිර වෙන්න පුළුවන් බ්‍රේක්. එහෙම නැත්නම් මේ වගේ විදිහට පිටිපස්සට ගිහිල්ලා හිර වෙන්න පුළුවන්. ඉස්සරහට ඇවිල්ලා හිර වුණොත් එහෙම බ්‍රේක් බයින්. පිටිපස්සට වෙලා හිර වුණොත් එහෙම එක පැත්තක විතරයි බ්‍රේක් පැඩ්ස් ගෙවෙන්නේ. ඉතින් මෙන්න මේක හරි සැලකිලිමත් වෙන්න ඕන අපි මේ බ්‍රේක් පද්ධතිය. වාහනේ සස්පෙන්ෂන් පැත්ත බැලුවොත් අපි ටයර් රොඩ්, රැක් එන්ඩ්, ඒ වගේම බෝල් ජොයින්ට්, ලෝවර් ආම් බුෂ්, එතකොට මේ බූට්ස් ඔක්කොම අපි චෙක් කරලා බලනවා. එතකොට මේකෙදි මෙන්න මේ බූට් එකේ මේ කේබල් ටයි එක කැඩලා තිබුණා. ඒක අපි ඔක්කොම ෆික්ස් කළා. අලුතින් කේබල් ටයි දාලා මේ බූට් එක කැඩලා තිබුණේ නැහැ. නමුත් මෙතන වෙලා තිබුණේ මෙතනින් ඔය මේකේ තිබිච්ච ග්‍රීස් ලීක් කරලා තමයි තිබුණේ. ඒ ග්‍රීස් හැමතැනම විසිරලා තිබුණා, කැරකිලා මේ එන්ජින් එක හැමතැනම. ඉතින් මේක ඇතුලේ තියෙන ග්‍රීස් යන හින්දා ඒකට අපි ග්‍රීස් නැවත පුරවලා ඉල්ලා මේ වගේ ඊට වඩා ඝනකම කේබල් ටයි එකක් දාලා අපි මේක ආවරණය කළා. ඉතින් ඒ වගේම අපි මේකදී චෙක් කරනවා රැක්කෙන් වල, ඒ වගේම රැක් බූට්, CV බූට්, මේ ඔයිල් ලීක්ස් තියෙන මොනවද කියන දේවල් අපි මෙතනදී චෙක් වෙනවා. ඒකෙදි සම්ප් එක වෙන්න පුළුවන්, නැත්නම් ගියර් ඔයිල් සම්ප් එක වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ නට් එක. මේ නට් එක ගොඩාක් තැන්වල පොට යවලා තමයි මෙතනට එන්නේ. ඉතින් අපි එකදී කරන්නේ මෙතනදීම අපි පොට හදලා අලුතෙන් එකට නට් එකක් දාලා මේක අපි සකස් කරලා තමයි මෙතනින් යවන්නේ. ඉතින් මේ දේවල් මෙතනදීම කරගන්න පුළුවන් ඕගලන්ට. ඒ වගේම මේ අපිට යටින් බලා ගන්න පුළුවන් මේ ඩ්‍රයිව් බෙල්ට් වල තත්ත්වය කොහොමද කියලා. ඒවා ඉරිතල්ලා තියෙනවද, එහෙම නැත්නම් කැඩිලා තියෙනවද, ඒ වගේම මේ පුලි වලින් ඔයිල් ලීක්ස් තියෙනවද කියන එක අපිට මෙන්න මේ අවස්ථාවේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උඩින් සමහරලාට සමහර සෙන්සර් වලින්, ඒ වගේම සමහර ඕරින් වලින් පහළට බේරෙන ඔයිල් පහළට වැක්කිරෙන්නේ නැති වුණොත් මොකද හෙඩ් එක රත් වෙනකොට එන්ජින් එක ඒ දේවල් එහෙමම වාෂ්ප වෙලා නැති අපිට ඒකදී බලා ගන්න පුළුවන්. මේ වගේ යටින් බලනකොට එහෙම ඔයිල් ලීක් එකක් වෙලා පහළට වැක්කිරලා වගේ තියෙනවා කියලා. ඒක ඔයිල් බිම වැටෙන තරමට ලීක් එකක් නොති වුණත් අපිට මේ වගේ චෙක්අප් එකේදී බලා ගන්න පුළුවන්. මේක සමහරට උඩ ටැපට් කවරෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෑස් කට් එකෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ටයිමින් පැත්තේ කවරින් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මේ පුලි වලින් වෙන්න පුළුවන්. සමහරට ක්‍රෑන්ක් ඔයිල් සීල් වෙන්න පුළුවන්, එක්සල් ඔයිල් සීල් වෙන්න පුළුවන්. මේ හැමදේම මේකදී අපිට බලා ගන්න පුළුවන්. අපි මේකදී බලන්නේ මේ කාර් එකේ තියෙන කූලන්ට් වල ක්වොලිටි එක කොහොමද කියලා. රේසින් පොයින්ට් එක හරියට 30ත් එහා පැත්තේ. ඒ කියන්නේ කූලන්ට් එක හොඳයි. සාමාන්‍ය ඔයාලට පේනවා මේකේ පහළම තියෙනවා වෝටර් ලයින් කියලා. එතකොට ඇත්තටම මේකේ තියෙන කෙමිකල්ස් අවුට් වෙලා ඒ වියෝජනය වෙලා ගියාට පස්සේ මේ නිල් පාට රේඛාව පහළම වෝටර් ලයින් කියන එකට අපිට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් හැම සර්විස් එකකම මේ විදිහට බැලුවොත් එimhe ඔයගලන්ට හැම සර්විස් එකෙන් සර්විස් එකට මේ කූලන්ට් එකේ ක්වොලිටි එක චෙක් කරගන්න පුළුවන්. මේකේ බැටරි කණුව ඔක්සයිඩ් බැඳීගෙන එනවා. අපිට වතුර ටිකක් දාලා දැන් ක්ලීන් කරනවා. ඔක්සයිඩ් බැඳුනොත් එහෙම කන්ටැක්ට් වෙන්නේ නැතුව බැටරිය charge වෙන්නේ නැති වෙනවා.
මෙන්න මේ විදිහට අපිට වාහනේ රෝදේ හොල්ලලා බලලා ඉස්සරහා රැක්කෙන් සහ ටයර් රොඩ් වල කොහමද තත්ත්වය කියලා ලොකු ප්ලේ එකක් තියෙනවා නම් ඒවා සවුත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ටෙස්ට් රන් එකකදී අපිට හොඳටම බලා ගන්න පුළුවන් මේ ශබ්ද එනවා නම්. මේ ශබ්ද එන්නේ මොකෙන්ද කියලා.